මගේ යාළුවෝ සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද AC Astro YouTube නාලිකාවෙන් ඔබ වෙත ගෙනෙනු ලබන්නේ ඔබ දන්න කියන ශාකයක් පිළිබඳවයි. ඔබ දන්නවද ඔබ කිසිදා නොහිතන අති ප්‍රබල ගුණාංග වලින් පරිපූර්ණ ශාකයක් තමයි මේ කොමාරිකා කියන්නේ. වාස්තු විද්‍යාවේ කතා කරන නිවාස තුල තැබිය යුතුයි පැවසෙන ශාක අතරින් ප්‍රථම ස්ථානය ගනු ලබන්නේ මේ කොමාරිකා ශාකයයි. මෙමගින් නිවස තුලට ධනාත්මක ශක්තිය ගලා එන්නේ ඉතාමත් ඉහළ ප්‍රතිශතයකින් සිදුවනු ලබන අතර ඔබේ නිවසත් ධනාත්මක ශක්තියින්ගෙන් පිරිපුන් එකක් බවට පත් කර ගැනීමට මෙම කොමාරිකා ශාක මගින් හැකියාව ලැබෙනවා. එය වඩා තීව්‍ර කර ගැනීම සඳහා නිවසේ නැගෙනහිර හෝ උතුරු දිශාවෙන් මෙම ශාකයේ තැබීම ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලබා දෙන බවට තමයි වාස්තු විද්‍යාවේ සඳහන් වෙන්නේ. ඒ වගේම නිවසේ යහපත මෙන්ම නිවසයන්ගේ යහපත් සෞඛ්‍ය තත්ත්වයන් උදා කර ගැනීමට මෙම කොමාරිකා ශාකයෙන් හැකියාව ලැබෙනවා. මෙම ශාකය නිවස තුළ තැබීමේදී හොඳින් හිරු එළිය වැටෙන තැනක තැබිය යුතු වෙනවා. නිදන කාමරයක් තුළ මෙම ශාක තැබීම මගින් හොඳ ඔක්සිජන් ධාරාවක් කාමරය තුළට ලබා ගැනීමට මෙන්ම ධනාත්මක ශක්තියින්ගෙන් ගහන පරිසරයක් නිර්මාණය වන නිසා මානසික ශක්තිය වැඩි දියුණු කර ගැනීමට පිටුවහලක් වෙනවා. ඒ වගේම මෙම ශාකය රාත්‍රී කාලයේදී පරිසරයේ ඇති කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් පිට කිරීම නිසා රාත්‍රී කාලයේදීද කාමරය පුරාවට ඔක්සිජන් ධාරාව වැඩි දියුණු කර ගැනීමට මෙමගින් හැකියාවක් ලැබෙනවා. එමගින් සැහැල්ලු සාමකාමී නිින්දක් ශරීරයට ලබා දෙනවා. එයින් ඔබගේ දවසේ වැඩ කටයුතු කිරීමට යහපත් මානසික මට්ටමක් ලබා දීම තුළින් ඔබේ ජීවිතයේ ධනාත්මක බවින් සහ සතුටින් නැංවීමට සමත් වෙනවා. ඉතින් අපි අද ඔබ දන්න කියන කොමාරිකා පිළිබඳව නොදන්න කතාවක් ඉදිරිපත් කරා. ඔබත් අදම කොමාරිකා ශාක කීපයක් ඔබේ නිවස තුළ තබාගෙන මේ වෙනස අත්විඳින්න. ඉතින් ඔබ තවමත් අපගේ YouTube නාලිකාව subscribe කරනු මැති නම් subscribe කර තබා ගන්න අතරම අලුත් වීඩියෝවක් දැනුම් විගසම notification එකක් මගින් ගෙන්වා ගැනීම සඳහා bell icon එක all දාලා තියාගන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් යාළුවන්ටත් බලන්න share කරන්න. ඒ වගේම වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුම් සකස් කර ගැනීමට සුබ මුහූර්ත සෑදීමට වගේම වාස්තු පරීක්ෂාවන් සඳහා තිරේ දැක්වෙන අංකයට අපට ඇමතුමක් ලබා දෙන්න. ඉතාමත් සහනදායී මිල ගණන් යටතේ ඔබට එම සේවාව ලබා දීමට අපි සූදානම් සිටිනවා. ඉතින් තවත් වීඩියෝකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ අනාගතයක්.